අපි මේ ලස්සන පාරක් පහු කරන් යන්නේ ලංකාවේ තියෙන උසම දියැල ළඟට. අපි ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. මේ එන පාරේ මීටර් 500කට විතර කලින් තිබ්බා ඒලියන් ෆේස් රොක් එකට යන්න. එතන ඉඳන් කිලෝමීටර් 2කමාරයි එතනට. මේ අපි දැන් ඉන්නේ පොඩි දියැලක් ළඟ. තවත් මාර ලස්සනයි. ලංගුවේ ලස්සන පාරේ යන්නේ. ගොඩක් වංගු තියෙන පාරකින් අපි එද්දී දැන් අපි ලස්සන ප්ලේස් එකක් හමුණා. ඒ කියන්නේ පාර මාර ලස්සනයි. මේ හැබැත්තේ තනි කළු ගලක් තියෙන්නේ. මේ මුළු මේ ඒරියා එකම ලොකු තනි කළු ගල. මාර ලස්සනයි මේ පාර. අපි ඔයාලට පෙන්නන්නම්. අපි බයික් එක අර හරිය නවත්තලා ආවා වීඩියෝ එකක් ගන්න වෙනවා මේ කැලල. අර පැත්තේ තියෙන ලස්සන කඳු වැටිය. අනිකට ගස් වලින් වෙලා තියෙන්නේ. මට හිතේ ඔලු ගෙඩිය විතරයි වෙන්නේ යාළුවනේ. වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ලස්සන පාර බලගෙන යනවා. මට ඔලු ගෙඩිය විතරයි වෙන්නේ. අරවලට ඈතින් පේන්නේ බඹරගන්ධ දියැල. මෙතනටත් ඒක ලස්සනට පේනවා. අඩ සුපිරියර් ෆයිනස් ගස් ටිකත් එක්ක නියම ෂොට් එකක් අදිනවා. මාරුසක් තියෙන්නේ යාළුවනේ. තවවත් තියෙන දැන් නම් මෙතන වෙනකන් අපි මෙතන පාකින් එක තියෙන්නේ. මෙතනට ආවිල්ලා අපි දැන් වාහන දෙක දැම්මේ මෙතන. ඊපස්සේ දැන් මෙතන උඩ පාරෙන් තියෙනවා. උඩ පාරෙන් කොට යන්න පුළුවන්. වැලිවංගුවටයි යකඩ මෙතන බඹරකන්ද මේ පැත්තේ තියෙන්නේ. මෙතන පේනවා. මේ පල්ලෙන් තමයි යන්න තියෙන්නේ. ඔය පල්ලෙන් යන්න තියෙන්නේ. මෙයා තමයි පාරවල් ගන්න. යන් එහෙනම්. ඉරුන් ටිකට් ගන්න. සම්මතේ. නන අපි ටිකට් ගත්තා. කො ටිකට් ටිකට් මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. සූටි කිරි පාරක් තියෙන්නේ. අතල තින්නේ පඩි කෙනා වලින් දාලා පොඩක් හදලා තිබුණා පාර. ඒ සමහර පඩි කෙනා කැඩිලා. මොනතරම් පඩි නැහැ. අපි පාරෙන් යන්න තියෙනවා. දියැල අපි මේ දියැල ඒ කියන්නේ අත වෙන හරියට ගන්න. ලොකෝ. ඒ මේ අය වීඩියෝ ගන්න ඉන්නේ. මේ හරියෙන් යද්දිම දියාලේ සද්ද එනවා. පල්ලහට වැටෙනවා. අපි මොකද වංගෙඩි වල හන්දේ වීඩියෝ එක කරද්දී බඹර හන්දේ මේ වතුර අඩුයි. දැන් වතුර ටිකක් තියෙනවා පේනවා. බඹරගන්ධ දියාල පෙන්නවා මතකද මේ වීඩියෝ එකේදී? බලපෑනල් මතකද? අපි එතන ගොඩක් පොඩියට පෙවුනේ බඹරගන්ධ දියාල. දැන් මෙතනට ආවම ගොඩක් කොට පේනවා. වීඩියෝ එක කරන දවස්වල වැහලා තිබ්බේ නැහැ කාලෙක. ඊට පස්සේ සතියක් අපි පායන කාලේ හිටියේ. දැස්ලා හොඳට. දැන් ආයෙමත් වතුර ටිකක් තියෙනවා ඒක. දැන් නම් මේකද ඇවිල්ලා තියෙන්නේ පායන කාලේ. හැබැයි වැස්ස නිසා වතුර තියෙනවා ටිකක්. මේ පාරේ එනකොට හම්බ වෙන වටින ගස් තියෙනවනේ. ඒ වටින ගස් වල නම් ගහලා තියෙනවා බෝඩ් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඇල්බැද්ද. මේ ඇල්බැද්ද ගහ.
එතකොට අර අතන ගහේ ගහලා තිනවා බිල කියලා. බරගන්දට යන්න තියෙන මෙන්න මේ වගේ ලස්සන පාලමක් එක තියෙනවා පාරක්. රටක් ගහලා තියෙනවා. ඊළඟ පාර අබලා. අපේ නෑ ඒක මාරේ ලස්සනයි. ඒ මදිවට පාර මැද පසම පස පහක් ගහක් තියෙනවා. මේ පාර මැද ලොකු ගහක් තියෙනවා. ගහ කපන්න නැතුව පාර හදලා තියෙනවා එතනම සිටි. ඉන්න පෙන්නන්න. බදාගන්න හදන්නේ. හිරුන් ගහ බදා ගන්න හදන්නේ. මෙන්න මේ වගේ ලස්සන පාරකින් තමයි මේ බඹරකන්ද දියැලට යන්න තියෙන්නේ. දැන් නම් පඩිපෙළ ටිකක් තියෙන්නේ. මේ පයිනස් කොළ වැල්ලා දුඹුරු වෙලා තියෙන ඒ ටිකත් මාර ලස්සනයි. ෆයිනස් ලෝකයක් තියෙන දැන්. බැජ් එක පරිස්සමෙන් මම ඉස්කෝලේ පරිස්සමෙන් හිටියා. ඈ? බැජ් හිරුන් පරිසර මොකේද? නියම. හිරුන් පරිසර නියමයක හිටියද? කවුද ඔයා? නියමයක විතරයි. හිරුන් නියමයක විතරයි. පොතුන් සමකරම වගේ ගහලා තියෙනවා. දැන් නම් තව ටිකයි තියෙන්නේ. ඔන්න දැන් නම් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. මොනවද හම්බුනේ? පුළුන් ගහක් තියෙනවද කොහෙද පුළුන් හම්බුණා? කොට පුළු නේද? හා? ඊනේ ඒක කැමරාවට. මේ බමරගන්ද දියයට ළඟම තමයි ඉන්නේ. අපි දැන් ඉන්නේ බඹරකන්ද දියාල ළඟ. මේකේ උස කියන්නේ මීටර් 263ක් කියලා. අඩි වලින් ගත්තොත් 863ක් වුණ. තොමියෝ මට යාළුවෙක් හම්බුණා. හයි. හයි. බඹරකන්ද යාළුවා. තොමි හිරුන් එක්ක යාළු වෙලා. අපි දියැල පාම වලට යන්න හදන්නේ. සපත්තු ගලවලා තමයි යන්න වෙන්නේ. සපත්තු ගලවලා. වතුරට අඩිය කියද්දි බැලුවේ ඉතරයි. ෆෝන් එක අතට දාට එන්න එපා කියලා ප්‍රශ්නයක්. පාට සීතලක් තියෙන්නේ. අපි යන්නද? යාළුවා ළඟටම යන්න හදන්නේ. වල්දන්ට මේ යන්න පුළුවන්. ඥාන යන්නේ සනුකයි අපි දෙන්න වතුර සුට්ටක් හරි කෙවුණා නේද? ඔව්. අර සුද්දේ නේද? සනුකයි ඔයත් කායක් බලන්න. ඉතින් මෙන්න යන්න හදන්නේ. අවුලන්නේ තෙමුන්නේ. තේමුන්නේ අම්මා හිතලයි. අනේ ටොමිත් එනවා ගල්ලුදී. ඒ ටොමිත් ආවා. ටොමි? වෙයි. ටොමි අපිත් එක්ක පිටලා දැන් යන්නට බෑනේ නෑ. මේ දැන් ඉන්නේ බබරගන්ද දියැලියට. හරියට යන්න. මේ ගල්ලුඩින් යන්න දෙන්නේ.
අපි ගියාල ළඟ ඉන්නේ. අම්මා මාරු සත්‍යීත්නේ. අපි දැන් මේ ගියාල ළඟටම ඇවිල්ලා ඉන්නේ. මාරුස් අයියා ළඟට ආවට පස්සේ තමයි හොඳටම උස පේන්නේ. අපි එනකොට වඩා පොඩ්ඩක් දැන් වතුර වැඩි වුණා. සමහරට උඩහටම වහිනවා ඇති. අපි තව ටිකක් ගියාල ළඟට යන්න හදන්නේ. මේ දැන් ඉන්නේ පියාල වැටෙන තැන. මෙතන තමයි මේ බවරගන්දි පියාල වැටෙන්නේ. මෙතන පොඩක් යන්නේ. මෙතන මාරම සීතලක් තියෙන්නේ. මේවා දේශීය ගාමින් නිසා දැනෙන්නේ කිය. මේ පැත්තේ තවත් පොඩි ගියලි පාරක් අපි කතා කරන එක ඔයගලන්ට හරියට ඇහෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ දියාලි සද්දෙත් එක්ක. දැන් සද්ද වැඩි. දියාලි සද්ද වැඩි නෝම. මේ දැන් අපි මෙතනින් යන්න හදන්නේ අපිට දැන් යන්න තියෙනවා වැලිවංගුවට. වැලිවංගුවේ උඩ අකාලි පඩිපෙළ තියෙනවා. අපි දැන් ඒ හරියට යනවනේ අපි ඉස්සලාම පාක් එකට යන්න ඕනේ ආයෙමත්. පාක් එකේ උඩ තමයි යන්න තියෙන්නේ. මේ දියාලි උඩ ගිහිල්ලා බලනවද? අර අතනින් මොකද්ද මොන ඇල්ලක්ද කියනවනේ ලංකාවේ ලංකාවේ කියලා එකක් තියෙනවා අර හරිය ගිහිල්ලා බලනවද? ගිහිල්ලා බලමු කොහොමද අපි ලංකාවේ හම්බෙමු. ලංකාවෙල්ල තියෙනවා කිව්වා දැන් අපි බඹරකන්නේ ඉන්න ලංකාවෙල්ල බලන්න යන්න හදන්නේ. හැබැයි පේන්න පාරක් නැහැ. පාර හොයාගෙන තමයි අපිට යන්න වෙන්නේ. වැටේ බලාගෙන කිලෝමීටර් 2ක් විතර තියෙනවා කියනවා යන්න. එහෙම කිව්වට මේ පයින්ස් කැලයක් මැද යන්න තියෙන්නේ පාරක් නැහැ ඉන්නවා පෙන්නන්න. අඩි පාරක් තියෙනවා කියලා. මේක තමයි වෙන්න ඕනි. අපිට අපි අතන ඉස්සරහිනුත් ඇහුවා කිව්වේ පඩිපෙළ ගාවින් වම් පැත්තට තියෙන අඩි පාරේ කියලා. අඩි පාරක් වගේ එකක් නම් තියෙනවා. මේ ලොකු පල්ලමක් තියෙනවා මෙතන. පයින්ස් කොළ වලට ලිස්සනවා පොඩි කේසයක් තියෙන එක ආයි ලිස්සුවත් එහෙම කෙලින්ම මම පාර වෙන්නන්න. අපේ කට්ටිය ඉස්සරහින් යන ගමන් ඉන්නේ. මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ. පාරක් විතර පාරක් නැහැ පේන්න. මේ තියෙන පල්ලම. මම හිතන්නේ මේ පාරේ කිලෝමීටර් 2ක් විතර යන්න ඕනි ලංකාවෙල්ලට. ඔව් අතන බෝඩ් එක ගහලා තිබ්බේ එහෙම. අර අපේ අය නම් මාර දුරක් ගිහලා ගොන් යන්න අර කන්ද උඩටම ගිහිල්ලා අපේ. මල්දු. වංගිරිකලේ මුල් ටිකත් මේ වගේ තමයි තියෙන්නේ. පයින්ස් කැලයක් මැදින් යන්න තියෙන්නේ. මේක නම් පාර බ්ලොක් හැමතැනම ගස් කඩන් වැටලා පාර. මේ ගලක් එක්ක මේ හරිය මාරු ඉස්සරහ තියෙන්නේ. අපි ආවා මේ බඹරකන්ද ඇල්ල ළඟටම. ඊට පස්සේ අපි ඔය රෙකෝඩ්ස් ටික ගන්නකොට ෆෝන් එකේ රෙකෝඩ් ගන්න ෆෝන් එකෙන්. ෆෝන් වලට කොහෙන්ද බං නැග්ගේ? අමාරු පාරක් තියෙන නගින්න. ඒ ඩිස්සනවා. බලන්න පොඩි. මේ ටික අයින් කරලා නගින්න බං. මේ අපි වැරදි තැනකින් නගින්නේ මං හිතන්නේ අර. අඩ ඌ බං වැරදි ගැස් කියන්නේ වර අපිට පාර වැරදිලා. යාළුවනේ. තාවටින් මෙතනින් පල්ලහට වැටෙනවා වෙයි. ගොඩ පල්ලමක් තියෙන්නේ. තාවටි මං අපිට පාර පැටුණා යාළුවනේ. දැන් හරි. දැන් වෙච්ච සීන් එක කියන්නේ බෑ. බඹරකන්ද මුලටම ඇවිල්ලා රෙකෝඩ්ස් ටික ඔක්කොම ගත්තට පස්සේ ෆෝන් එකේ බැටරි බෑ. අපි ෆෝන් එකකින් වීඩියෝ කරන්නේ. බැටරි විස් වුණාට පස්සේ මේ පවර් බැංක් එක ගන්න කේබල් එක හොයනවා. කේබල් එක ගෙදර දාලා. ඊට පස්සේ ආයෙමත් දුවලා පල්ලයට ගහලා පාකින් එකට ගිහිල්ලා බයික් එක අරන් ගෙදර ගිහිල්ලා කේබල් එක අරන් ඇවිල්ලා දැන් මේ ආයි charge කරන් තමයි ලංකාවේ නගින්නේ. උදේදී charge එක 100ක් තිබ්බා. බඹරකන්ද වීඩියෝ ටික ඉවරනකොට 20යි. charge එක පහිනවා හිටු කියලා. අඩුව අර බලහන් කෑර. පට්ටසී වෙනවා. බිබ් එකක් තියෙනවා මෙතනට. දැන් ඉන්නේ අපි ගොඩක් උස තැනක. දැන් කොච්චර දුරවද දැන් මීටර 800ක් 900ක් ආ නේද
කිලෝමීටර් ළඟ වෙන්න වගේ ආවා. පාර නිකන් මෙයාට පොඩියට තිබ්බට අමාරුයි කියන්නේ. එළිය ඉත තියෙන මේ පාරේ. දැන් නම් හොඳටම මහන්සි. වතුර ගන්න ඉන්න අයයි බීමට දින අය ඔක්කොම කට්ටිය ගිහිල්ලා. කෝල්ලක් දිග දැන් නවතින්න ඉන්නේ. ලස්සන. අර වලාකුළු වලට කන්ද වැහිලා. ඒ මාරම ලස්සන තැනක් තියෙන්නේ. ඔය බ්‍රේස් එක. අර කන්දේ උඩම ටික වලාකුළු වලට වැහිලා තියෙනවා. ඔව් මාරම ලස්සනයි. මේ හරි. දැන් මම කියන්නේ මේ හරි මීටුවක් දිනවල ආන. අනිකල අර කන්ද ඝන කැලෑවක් තියෙන්නේ. අර උඩ මොකද පල්ලම. මොකද පාට පල්ලමක් තියෙන්නේ. මේ අපි යනකොට හම්බෙච්ච ලස්සන ප්ලේස් එකක්. මාරම ලස්සනයි නේද? ඉස්සරහා යවතිලා ෆොටෝස් කරනවා. මේ අපිට යනකොට පාරවල් දෙකක් හම්බුණා. මේ පැත්තට එකක් තියෙනවා. ආ මේ පැත්තට ඒ වගේම පාරක් තියෙනවා. අපි දන්නේ කොහෙටද යන්න ඕනේ කියලා. 10 20 ගණන් කල යන්න හදලා. ඔන්න අපි 10 20 ගණන් කරලා පාර හොයාගන්න හදන්නේ. ගෙනපා. අර පැත්ත ගියා මෙහෙන් යා. බලන්න අපි පාරක් හොයාගත්තා. මේ දෙස් මාරම ලස්සනයි යාළුවනේ. ඒ පාරේ ගිහින් හම්බුනේ නැත්නම් ආයෙතන්ටයි අනිත් පාරේ. ඔව්. මේ පැත්ත මාරම ලස්සනයි මාරි පැත්ත වෙන්න. අපි ඩියල මැල්ලට යන්න හිතාගෙන නෙමෙයි ආවේ අම්මට. ගාව බඩ ගලක් කරගෙන. ඩියල නෙමෙයිනේ. ගලක් අරන් ගහන්න කිව්වත් ගහන්නද කියලා කල්පනා කරේ පානේද. අපි ලංකාවැල්ලට යන්න නෙමෙයි හිතාගෙන ආවේ. අන්න ලංකාවැල්ල අපිට දුරට පේනවා දැන්. නැදි මේ ලංකාවැල්ල. අඩිපාර තාම තියෙනවා. කොච්චර දුරකට යන්න පුළුවන්ද දන්නේ නැහැ. අර කඳු දෙකක් මැදින් පේන්නේ ඒක මාර ලස්සන විව් එකක්. උඩ මීදුම තියෙනවා පේනවද? මේ කඳු දෙකක් මැදින් තමයි ලංකාවැල්ල වැටෙන්නේ. තාවඩින් පල්ලහ යාළු. අපි ලංකාවැල්ල ගාව රොටියක් කන්න යන්නේ යාළුවෝ. අවුව දැන් අඩු වෙලා තියෙන්නේ ගොඩක්. බලාකුළු වලට අවුව වැහිලා තියෙන්නේ. මේ අපි හිතුවේ අඩිපාර ඉවරයි කියලා අර හරියෙන් තාම අඩිපාර තියෙනවා ඉස්සරහට. අපි අඩිපාර ඉවර වෙන තැනකටම ගිහිල්ලා බලමු කොහෙන්ද ඉවර වෙන්නේ කියලා. මේක ලංකාවැල්ල ළඟටම යන්න පුළුවන්ද දන්නේ නැහැ මේ අඩිපාරෙන් ගියාම. යාර උඩ අඩිපාරේ කොහෙටද දන්නේ නැහැ යන්න තිබ්බේ. උඩ අඩිපාර අර අපි 10 20 කළා. ලංකාවැල්ල මුදුනට යනවාද දන්නේ නැහැ. අපි කොහේ යනවද දන්නේ නැහැ යාළුවෝ. අපි 10 20 ගණන් කරලා ආව නිසා අපිට කිසිම මෙව්ව එකක් නැහැ. මෙව්ව එකක් නෑලු. ඒ බිම වතුර තියෙනවා. මොකද්ද බං ඒකට කියන්නේ? මොකද්ද කියන්නේ? මෙව්ව එක. අයිඩියා එක. අපි 10 20 ගණන් කරලා ආව නිසා අපිට කිසිම අයිඩියා එකක් නැහැ මේ ගැන. බට් අපි යනවා. අපිට ලංකාවැල්ල දැන් තෙවුණා. උඩ පාරේ ගියොත් මම හිතන්නේ ලංකාවැල්ල උඩ තමයි එන්න පුළුවන්. කියලා හිතමු. ඉතින් ඇවිල්ලා පල්ලයට පයින් නැත්තේ මං හිතන්නේ. කවුරුහරි ඉන්නවා යාළුවනේ. කට්ටියක් ඉන්නවා අපිට මං හිතන්නේ අපිට සද්ද ඇහෙනවා. මිනිස්සුන්ගේ කටහඬ ටිකක් ඇහෙනවා මං හිතන්නේ අපි හරිම තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිකමනේ හරි. කැලයක් මැද්දෙන් යන්නේ තනිකර වටේම තියෙන මේ කැලේ. අපි දැන් ලංකාවැල්ල ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔව් අය කියන්නේ
අපි දැන් අපි දැන් ලංකාවේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි ටෙස්ට් ගන්න හැදුවේ දැන් එතනට ගිහිල්ලා. කට්ටියටම දැන් බඩගිනි හොඳටම. මේ පාර නම් ටිකක් කවුල්. කවුල් කියන්නේ හැබැයි එහෙම තියෙද්දි තමයි සිසිල්. කැලේ අස්සෙන් යනකොට අඩිපාරකින් මාරම සීනි ඇක්ටින් මේ යනකොට නේ කණි කැලෑවක් අස්සිනේ ගිහලා. මම අපි ලංකාවේ ෆාම් වලටම ඇවිල්ලා තින්නේ. ඒකට දැන් මෙතනට ලංකාවේ පේනවා. මෙතන කට්ටියක් ඉන්නවා ගොඩක්. කට්ටියක් දැන්ට දානවා මෙතන. කට්ටිය ෆුල් ෆන් එකක් ගන්නවා. සිනාවිලි කෑ ගහගෙන මේ ඉල්ලියක් වගේ හැදිලා තින්නේ මෙතන. මේ අපි නම් නාන්නේ නැහැ මෙතන. අපි දැන් මෙතන කන්න බැලුව උදේට. කාලා අපහු යනවා අපි වැලිවංගුව පැත්තට යන්න ඕනි. අපි ඉස්සරහට යමු. ලංකාවේ මේ ළඟටම ආවා. මෙතන ලොකු ගලක් තියෙනවා නිකන් ගල් තලාව වගේ තමයි. අපි දැන් ඒක ඉඳගෙන ඉන්නේ මේ දැන් නම් කට්ටියට හොඳටම බඩගිනි. සීතලත් එක්ක මෙතන සීතලට තවත් බඩගින්න වැඩි වුණා. අර අතන කට්ටියක් නානවා මේ අයියලා දෙන්නේ මේ දෙන්න වෙවුල නාන්නේ. මෙච්චරට සීතලයි මෙතන තියෙන වතුර ටික. මේ පාර ගන්න ඉබේ. අපි 10 විතර කරන් ලාව පාර හරි ගියා. හරි කියලා ලංකාවේ තමයි. ඒලා ටික පිටයි. ඒ අයිටි අග්‍රයි. ඒලා ටික පිටයි. නෝතර ගන්න නෑ. අපි අතන කන්න හිටියට එතන කෑවේ නෑ. එතන කට්ටිය තව ගොඩක් ආවා. ආවට පස්සේ දැන් අපි විතරක් එතන කකා ඉන්න එක හරි නෑ කියලා අපි ආයිමත් ආවා. වෙලාව බලලා කියන්නේ. වෙලාව 2යි. 12:55. අතන කන්න හිටියට කන්න ඕනේ නෑ කට්ටිය එතන. කට්ටිය ටිකක් හිටියේ ඒගොල්ලෝ යනකම් හිටියේ ඒගොල්ලෝ යන්න ලෑස්ති වෙනකොටම ඊටත් වඩා කට්ටියක්. මේ ලංකාවේලට ගොඩක් කට්ටිය ඉන්නේ මේකේ පාර හරියට හදලා නෑ. හදලා නෑ. ගොඩක් කට්ටිය බඹරකන්දට ඇවිල්ලා එතනින් හැරිලා යනවා. මෙහෙට එන්නේ නෑ. මේ බඹරකන්දේ නෑ මේ පැත්තට එන්න තියෙන පාරත් මේ එච්චර ලොකු ක්වොලිටි එකක් තිබ්බේ නෑ. නිකන් පටන් ගන්න හරිය අඩිපාරක් පේන්නේවත් නෑ වගේ. අපි නිකන් අර ටිකක් දුරට ඉන්න තමයි අපිටත් අඩිපාර හම්බුනේ. නැත්නම් අපිට හිතුවේ අඩිපාරක් නෑ කියලා. අර පේනවා. සැකපෙන පුයාලු. අපි උදේට රොටි ගන්න හදන්නේ. දැන් වෙලාව කීයද බං උදේට ගන්න හදන්නේ දැන්? දැන් 1යි වෙලාව. අපි අද ගෙනල්ලා උයන්න හිටියේ. හැබැයි අපි හිතුවේ නෑ වෙලා යයි කියලා. ඒක නැති විදිහට අර වෙලා ගියානේ ගොඩක්. අපිට අර චාර්ජර් එකේ ඉන්න බැරුව ඒකෙන් තමයි වෙලාව ගියේ. රොටියක් කොම්බුණා. මේක තමයි අපි උදේ කෑමේ. උදේට කන වෙලාව කියලා. එකයි. මම නම් උදේට කෑවා. ලෝරි කෑවා. රොටි දන්සලක් මේ පාර. අපිට ගිය පාර නූල්ලස් දන්සලක් දුන්නේ. තනකොළ පෙති නූල්ලස්. මේ පාර කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න රොටි තියෙනවා. දෙවනි පාර වැටෙන්නේ හැදෙන්නේ තුන්වෙනි පාර තෝරේ. ෂඩෝ මම කී පාරක් වැටෙන්නේ නැතුවද? මම එකපාරක් රහයිද? අර දොළ ළඟ කන්න තිබ්බනම් සුපිරිනේ. සෙට් නැත්. කට්ටිය නන්දේ. ඉරුම් රජු. හායි. හායි.
රොටි කන්න අනේ මේ මට බඩගිනි මම කන. නම් උදාහරණ දෙන්න මෙලොව රහන්න. ඔන්න අපි දැන් උදේට කාලි ඉවරයි. උදේට කෑව කිව්වට තාම උදේට කෑවේ දවල්ට. උදේට කෑවේ දවල්ට. වෙලාව දැන් 2ක් විතර වෙනවා. දැන් යන්න හදන්නේ අපි මේ කොහෙද වැලිබංගුව ගාවට. එතන පාර වහලා තියෙනවා කියලා කිව්වා අපිට යන්න දෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ ෆයින් යන්න පුළුවන්. ෆයින් යනවා නම් ෆයින් යන්න පුළුවන්. වාහන වලට යන්න බෑ කියලා තමයි කිව්වේ. වාහන වල යන්න බෑ කියලා කිව්වා වැලිබංගුවට මේ ෆයින් යන්න පුළුවන් කිව්වා. අපි බලමු යන්න දුන්නොත් හොඳයි. කට්ටිය තව එකක්. අපි මාසෙකට අනිවාර්යෙන් එක වීඩියෝයක් අඩුව දාන්න හිතාගෙන ඉන්නේ. මාසෙකට 2-3ක් නම් දාන්න වෙන්නේ නැහැ කොහොමද. මේ එක වීඩියෝවක් කරන්නත් වෙලාව හොයාගන්න හරි අමාරුයි. ඒ හින්දා ඔයාලා channel එක subscribe කරලා notification එක ආපු ගමන් වීඩියෝ එක බලන්න bell icon එක all දාලා තියාගන්න. subscribe කරන්න. දිහා යන ගමන් ඉන්නේ පල්ලහට. දැන් ආයි ෆයිනස් කැලයක් මැදට ඇවිල්ලා ඉන්නේ. දැන් නම් ගොඩක් මඳුරුයි. අවුවක් පේන මානක නෑ. ඊට බයි කියලා. ඊට බයි කිය. එවනට හිරු ඉන්නවා පිට හිරු. හිරු නැතුණාට හිරු ඉන්නවා. අපේ හිරුන් නෑ කට්ටියට පාර මතක වෙලා යාළුවනේ. ඉස්සල යලෝ පල්ලහට. පාර හදන ගමන් තියෙන්නේ කියලා පල්ලෙහා ගහලා තිබ්බා. මේ ඒ හින්දා අපි එන්නේ නැතුව ඉන්න කියලා හැදුවේ වුණාට අපි කඩේකින් ගිහිල්ලා ඇහුවා එතන ළඟ තියෙන. ඒගොල්ලෝ කිව්වා අපිට මේ යන්න පුළුවන් මේ හදන්නේ උඩම ටිකේ මේ ගිහිල්ලා වාහනේ දාගන්න පුළුවන් උඩහා කියලා. ඒ හින්දා අපි මේ බලන්න ආයේ උඩහට එනවා. අපිට ගොඩක් දුර වාහනේ නෑ යන්න බැරි වෙන්නේ. ගොඩක් දුර යන්න බැරි වෙයි උනාට පුළුවන් ටික වාහනේ යනවා අපි. දැන් ටිකක් උඩට ආවා. උඩට ඇවිල්ලා අපි දැන් නැවැත්තුවා. අරගොල්ලෝ තාම පල්ලෙහා එන ගමන් අපිට ඒගොල්ලන් වාහනේ සද්ද එනවා තාම පල්ලෙහා එනවා. මේ අපි උඩෙන් නවත්තලා අපිට පේනවා බඹරකන්ද දියැල්ල හොඳට මේ අපේ උස මට්ටමට වගේ දැන් තියෙන්නේ ඒක. අන්න අර පැත්තෙන් පේන්නේ. ඔයාලට පෙන්නන්නම්. මේ අපේ උස මට්ටමට වගේ තියෙන්නේ මේ හරිය ඔක්කොම මීදුම තියෙන්නේ. ඔයගලන්ට ඈත පේනේ මීදුම තියෙනවා හොඳටම. බඹරකන්දර උඩිනුත් තියෙන්නේ පයිනස් ගස් ටිකක්. මෙතන හොඳට ලස්සනනම් පේනවා මේ ටික. අපි ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවද මෙන්න මේ හරිය දැන් බඹරකන්ද මුදුනම පේනවා. ඒක දැන් තියෙන්නේ අපේ උස මට්ටමටම වගේ. අපි දැන් ඉන්නේ ඒ උස මට්ටම වගේ තමයි දැන් අපි ඉන්නේ. බඹරකන්ද මේ පාරක ඉන්නේ. මේ පේනවද ඈත මීදුම? සම්පූර්ණ මේ හරියත් මීදුමෙන් වැහිලා තියෙන්නේ දැන් කැමරාවට පේන්නේ නැහැ. අපි දැන් බලමු බඹරකන්ද උඩට යන්න පුළුවන්ද කියලා. කොන්ක්‍රීට් පාරේ කරුණා දැන් තියෙන්නේ ගල්ලල්ලක් පාරක්. ගල්ලල්ලක් පාරේ තමයි දැන් යන්නේ. මේ වාර ලස්සනට තියෙනවා. අපි දැන් මේ නිකන් පාර තිබ්බට අපි ගොඩක් ඉන්නේ සාමාන්‍ය මහා පාර තියෙනකොට අපි ගොඩක් උඩින් ඉන්නේ. බඹරකන්ද දියැල්ල පට්ටමට ඉන්නේ කියන්නේ ගොඩක් උඩින් ඉන්නේ. අපි තාම පාර රිලව් ඉන්නේ. පාර මැද. ගස් ගොඩක් වෙලාවට කහ පාටයි. ඒකත්
තාම පාර හදලා නැහැ මේ. මෙතනින් යට වාහනින් යන්න වෙනදලා කට්ටියක් නම් බයික් වල ඒගොල්ලෝ මේ මෙන්න මේ අයිනෙන් දාලා ගත්තා. එක්කෙනෙක් මේ තව එක්කෙනෙක් මෙතනින් බහලා කොහොම හරි ඒගොල්ලන්ගේ බයික් එකක් ගත්තා. ඊට අපිට යන්න විදියක් නැහැ. ඒ හින්දා අපි මෙතනින් එහාට පයින් යන්න තමයි වන්නේ. බලමු පයින් යන කොච්චර දුර තියෙනවද කටනවා වගේ දැනෙනවා. මේ ලොකු ගැප් එකක් තියෙනවා මෙතනින් වාහනයක් එහාට දාන්න බෑ. බයික් කර පැත්තෙන් දාන්න පුළුවන්. දැන් මේ පාර දිගේ පයින් ටිකක් යන්න බලන්නේ. බලමු කොච්චර දුර තියෙනවද දන්නේ නැහැ. නිකන් පොදයක් වැටෙනවා වගේ දැනෙනවා. කටි යමු නේද? මේ පාර ලිස්සනවා බයික් එකෙන් එන්න පොඩ්ඩක් අමාරුයි. එක දැන් නවත්තන්න අමාරුයි නේ බයික් එක. ලිස්සනවා. චූටි චූටි ගල් කැට තියෙන්නේ මේ. තාර දාලා ඊට උඩින් ගල් කැට දාලා තියෙන්නේ. මේ සිප් ගල් දාලා තියෙන්නේ. ඒවා ලිස්සනවා. පල්ලෙන් වාහන නවත්තලා දැන් උඩට යන ගමන් තියෙන්නේ. නෑ. අර ගෙදර තියෙන උඩ ගෙදර තියෙන කාණ්ඩ පයින්නා කිසි පස්සාහන්සි. අර වගේ බෝක්කු දාන තැන් දැන් දෙකක් හම්බුණා. දැන් තව එකක් හම්බුණා. දැන් මේ ඉස්සරහට තව එකක් තියෙනවා. අපි මේ යන පාර තනිකර මීදුවෙන් වැහිලා තියෙන්නේ. මේ පාරේ කෙලින්ම ගියාම අපිට නුවරඑළියට ඒ වගේම හෝටන් තැනකට යන්න පුළුවන්. නුවරඑළිය වගේ මේ ටිකත් මාරම සීතලයි. ඉස්සරහ කියන්නේ මීදුමේ වලාකුළු හොඳම මෙන්න පල්ලෙහන් තියෙන්නේ. අර කන්ද මාරම ලස්සන තියෙනවා. මේ හරිය කන්දක් තියෙනවා. පහතනක් පොඩි දියල්ලක් තියෙනවා. මේ පැත්ත මාරම ලස්සනයි ඈ. තනිකර මචං නුවරඑළිය ෆීල් එක දෙන්නේ. ඔව්. අපිට මෙච්චර මහන්සියලා දාඩිය දාලා මේ තියෙන වෙනකොට අපි මෙතන පට්ට කූල්. ඒක රත් වෙලා තියෙන හොඳටම. අර උඩ මීදුම පාලා තියෙනවා ඉතින්. සම්පූර්ණ කන්දම වැහිලා තියෙන මීදුම වලින්. අර පැත්ත පොඩ්ඩක් උඩට වැටලා තියෙනවා. සාමාන්‍යයෙන් කැමරා එකකට පේන්නේ මේ මීදුම ලාවට තිබ්බ කියලා. ඕගලන්ට ඔය ගානට හොඳට පේනවා කියන්නේ මීදුම. අර වෙනවද මීදුමෙන් වැහිලා මේ? හොඳටම පේනවා. ඒකේ මේ අපි පහු කරන් ආව පාර තනිකර මීදුමෙන් වැහිලා තියෙන්නේ. මේ වැත්තේ දෙමළ මිනිස්සු ඉන්නවා. අර පල්ලහා ගෙවල් තියෙනවා. පොඩි ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. අර දැක්කද? ළමයි ඉන්නවා ශ්‍රී ලංකෙන්නේ. ඒක අපිටම කලින් අපි දැන් මේ පාරේ ඇවිදන් යනවා. අපි දන්නේ කොච්චර දුරට යන්න ඕනද මොනවද කියලා. ඒ ෆස්ට් ටයිම් කරෝට ඇතින් කඳු වැටියක් පේනවා. ඒර අපිට ලංකාවෙල්ල බලන්න යනකොට හම්බුච්ච කඳු ටික ඔය වෙන්නේ. අපි දැන් ඒ ටිකට උඩින් ඉන්නේ. අපේ මේ හැරේ මීදුම තියෙනවා. ඊටත් උඩින් අර වලාකුළු තියෙන ගණට තියෙන වලාකුළු. සම්පූර්ණ මීදුවෙන් වැහිච්ච කඳු වැටියක් තියෙන්නේ. අපිට මහන්සි ප්‍රශ්නේ ඔක්කොම තියෙන ඇඟේ. ඒනට එළිය තියෙන්නේ යම් සීතලක් හොඳට. මහන්සිත ලොකුට දැනෙන්නේ. මහන්සි දැනෙන්නේ. ප්‍රශ්නයක් නෑ. ලස්සන ප්ලේස් එකක්. ලස්සන ප්ලේස් එකක් වුණාට මේ හරිය පොඩ්ඩක් අවුල් කියන්නේ. අපි හොස්පිටල් එකකට එහෙම යන්න උනහම දුර වැඩි. ළඟ පහතක නේ. ලස්සන ප්ලේස් එක ජීවත් වෙන්න හොඳ නෙමෙයි. ඇවිල්ලා බලලා යන්න නම් හොඳයි ඉතින්. තව ටික දවසකින් මේ පාර හොඳටම හදලා ඉවර කරා. එතකොට වාහන වලින්ම මේ ඔයගලන්ට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් ඉන්න අමාරුයි. පයින් තමයි එන්න ඕනේ උඩට වැලි බංගුවෙන් උඩට මේ ටිකට නම් වාහන වලින් එන්නම් බෑ කොහොම. බයික් ආවොත් තමයි
දුර යන්නේ එච්චර දුර යන්නේ පයි කියන තියෙන්නේ. පයින් යන්න බෑ එච්චර දුර. මේ පල්ලෙහා තියෙන වැලිබංකුව මේ වැලිබංකුව දැන් පහු කරන් අපි උඩට ආවා. මේ අපි දැන් ගියේ වැලිබංකුව පෙන්නන්න. අපි දැන් මේ උඩට ආවා පත්ත ලස්සනයි මේ උඩ. අපි දැන් ආයේ පල්ලෙහාට යනවනේ දැන් යනකොට පෙන්නන්නම් ඕගලන්ට මේ වැලිබංකුව දැන් එතන. දැන් වැලිබංකුව කිව්වට දැන් වැලි නෑ එතන මේ පාර දාලා තාර උඩින් මේ පොඩි ගල් දාලා මේ දැන් වැලි නෑ ඒක. ඉස්සර තමයි වැලිබංකුව තිබ්බට සති 3කට කලින්. මේ තියෙන යාළුවනේ වැලිබංකුව එක පෙන්නන්න විදියක් නැහැ. ගල් රෝඩක් නවත්තලා. මේ වැලිබංකුව කියලා නම විතරක් තියෙයි ආයි වැලිබංකුව. තිබ්බ පස් වැලි ටික ඔක්කොම මේ කන්දෙන් පල්ලෙහාට දාලා තියෙන්නේ. මේ වල බයික් වලට යන්න බෑ ඉස්සර ලිස්සනා කියලා තිබ්බ මේකේ තමයි. මේ වැලි ටික ඔක්කොම පල්ලෙහාට දාලා තියෙනවා. අර ඇතින් පේන්නේ ලංකා ඇල්ල. කලින් ගියේ ලංකා ඇල්ල මුදුනම පේනවාද? අපි දැන් මේ ඉන්නේ වැලිබංකුව ළඟ. මේක ගලි සික් කරනවා. මේ අපි දැන් වැලිබංකුවේ ඉඳන් පල්ලෙහාට ආපම යන්න හදන්නේ. අපි දැන් වැලිබංකුවේ ඉඳන් පල්ලෙහාට යන්න හදන්නේ. මේ අපි උඩට ගියා, බබරකන්දි ගියා, ඊට පස්සේ කොහෙද ලංකාඇල්ලේ ගියා. කොහෙද බං ගියේ ලංකාඇල්ලේ ගියා, බඹරකන්දි ගියා, දැන් වැලිබංකුවට ආවා. අපි යකාගේ පඩිවල යන්න හිටියේ අපි හිතුවේ නෑ එච්චර දුරයි කියලා. අපිට අතන උඩ ඉඳන් තව කිලෝමීටර් 4ක් යන්න බෑ. පයින් යන්න බෑ කොහොමත්. ඒ හින්දා අපි එතනින් ආයි හැරිලා ආවා. මේ ඉතින් දැන් අපි ආයෙම ගෙදර යන්න හදන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයිමත් සෙට් වෙමු. හැමෝටම ගුඩ් බයි.